සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ගියේ සිංගප්පූර් කැනෝපි පාක් එකට. ඉතින් හරිම ලස්සන වීඩියෝ එකක්. රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානෙටම. මේ තියෙන්නේ සිංගප්පූර් එයාපෝට් එක. එයාපෝට් එකේ ටර්මිනල් 2 වලින් ගිහින් තමයි මේ පාක් එකට යන්නේ. ඉතින් පාක් එකට යන්න කලින් අපි යනවා ලස්සන දිය ඇල්ලක් බලන්න. මේ තියෙන්නේ එයාපෝට් එක ඇතුලේ හදලා තියෙන දිය ඇල්ල. ඉතින් හරිම ලස්සනට මෙයාලා මේක නිර්මාණය කරලා තියෙනවා. මම මේ දිය ඇල්ලේ උඩටම යනවා. channel එක subscribe කරගෙනම රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානෙටම. ඔයාලා අහලා ඇති සිංගප්පූරුව කියලා කියන්නේ හරිම පිරිසිදු රටක්. හැමදේම පිළිවෙලට සිද්ධ වෙනවා. ඉතින් සිංගප්පූර් රජය මේ රට ලස්සනට පිළිවෙලට තියාගන්න උපරිම උත්සාහයක් දරනවා. ඒ වගේම තමයි මේ රටේ මිනිස්සුත් ඒ සඳහා උපරිම දායකත්වයක් ලබා දෙනවා. සිංගප්පූර් එයාපෝට් එක ට්‍රාන්සිට් එකක් වෙන හින්දා ගොඩක් ෆොරිනර්ස්ලා මෙතන රැඳිලා ඉන්න කාලය වැඩි. ඉතින් ඒ දේ උපයෝගී කරගෙන සිංගප්පූර් රජයේ එයාපෝට් එක ඉතාම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ එන ෆොරිනර්ස්ලාට පුංචි ළමයිනුත් බලාගෙන බෝරින් නොවන විදියට කාලය ගත කරන්න. දැන් අපි මේ යන්නේ දිය ඇල්ලේ උඩටම. ඒ අතර තමයි අපිට කැනෝපි පාක් එකත් හම්බ වෙන්නේ. කැනෝපි පාක් එකටයි මේ වෝටර්ෆෝල් එකටයි අමතරව තවත් ගොඩක් දේවල් තියෙනවා. සමහර තැන් වලට ඇතුළු වෙන ටිකට් ගන්න ඕනේ. නමුත් මේ වෝටර්ෆෝල් එක බලන්න යන්න නම් ටිකට් ගන්න අවශ්‍ය නැහැ. කැනෝපි පාක් එකට නම් ටිකට් ගන්න අවශ්‍යයි. මේ එයාපෝට් එකේ ෆ්ලෝස් 10ක් තියෙනවා. බේස්මන්ට් 1 to 5 කියලායි ලෙවල් 1 to 5 කියලායි. ඉතින් මේ ෆ්ලෝස් වල මිනිසුන්ට අවශ්‍ය සියලුම දේ මිලදී ගන්න පුළුවන් විදිහට තියෙනවා. හැමදේම ඇඳුම් පැළඳුම්, කෑම බීම, විසිතුරු භාණ්ඩ මේ සියලු දේම මිලදී ගන්න පුළුවන්. හැබැයි ටිකක් ගණන් වැඩි. දැන් අපි මේ ඉන්න උඩම ෆ්ලෝ එකේ මේ ස්ක්‍රීන් එකෙන් අපට පුළුවන් අපි යන්න ඕන තැන බලලා ටිකට් ගන්න. අවශ්‍ය තැන තෝරගන්න පුළුවන්. එහෙම තෝරගෙන අපි ගියා කැනෝපි පාක් එකට. ඔන්න ඊළඟට ආයෙමත් ඇවිදලා ආවේ ඇල්ල පේන තැනට. බලන්නකො මෙතන ඉඳන් ඉස්සෙල්ලා බැලුවටත් වඩා ලස්සනට පේනවනේ. මේ වැටෙන වතුර ලිඳකට වගේ පහළට වැටෙන්නේ. වීඩියෝ එකේ අවසානයේ මම පෙන්නනවා මේ වතුර වැටෙන්නේ කොහෙටද කියලා. ඊළඟට ගියේ මෙතනිනුත් උසම ස්ථානයට. මෙතන ටිකක් අවදානම්. හැබැයි හැමදේම ලස්සනට පේනවා. Woke up late, missed the morning glaze, but the sunlight hits in so many ways. ඔන්න මම කිව්වනේ
මේ වෝටර්ෆෝල් එක පේන උඩම ස්ථානයට යනවා කියලා. මෙන්න මෙතන තමයි. මෙතන ඉඳන් බලන්නකෝ ඒක ලස්සන. ඔන්න ඒ අතරේ ට්‍රේන් එකත් එනවා. බලන්න වෝටර්ෆෝල් එක අතරින් ට්‍රේන් එක යද්දී කොච්චර ලස්සනයිද කියලා මේ දසුන. ඔන්න ඊට පස්සේ එතනින් බහැලා අපි ආයි ආවා කැනොපි පාර්ක් එකේ තියෙන ෆ්ලවර් ගාඩන් එකට. Concrete drains where the neon glows. Every block tells a tale the whole city knows. Rhythms in the shadows where the cold wind blows. Life's a gamble on these streets, anything goes. Moon that echoes through the alleys at night. Soulful samples lift the darkness to light. Deep kicks pounds like a heartbeat fight. These gritty vibes keep my story in sight. ෆ්ලවර් ගාඩන් එකෙන් පස්සේ අපි නැවතත් ආවා බේස්මන්ට් 2 වලට. බේස්මන්ට් 2 වලදී අපිට දකින්න පුළුවන් අර ඔයාලට මං පෙන්නපු වෝටර්ෆෝල් එකේ වතුර පහළට වැටෙන විදිය. මෙන්න මේ විදිහට තමයි ග්ලාස් එකක් ඇතුලෙන් වතුර පහළට වැටෙන්නේ. වීඩියෝ එක අදට අවසන්. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහිල්ලා එන්න. බයි.